මීට මාස දෙකකට හැපැත්තේ පට්ට ඉඩෝරේ පට්ට කියන වචනය ඉතා ගැඹුරු අර්ථයක් දෙන එකක් බව අපි දවසක රූපවාහිනී මාධ්‍යයෙන් සාකච්ඡා කළ කට්ටිය. ඉතින් එතනින් හැපැත්තේ ගැන වචනයක් නැහැ. ඉතින් පට්ට ඉඩෝරේ මම මේ උඩ මේ අපේ පුදබිමට යන ගල් වැටි පෙළ අතරින් පැලවෙන ගස් තියෙනවා. අර තියෙන්නේ ලබු ගහක්. උඩෙන් තියෙන නුග ගස් දෙකක්. ඔය ගලවන්න ඕනේ කියලා හිතාගෙන නැත්තම් බැම්ම කැඩෙනවා. මම ගැන අධ්‍යයනය කරමින් යනකොට මම දකිනවා එක තැනක තියෙනවා අසාමාන්‍ය විදිහට හැදෙන ගහක්. ඒ ගහ වතුර හොයාගෙන යන ගහක්. ඒවට කියන්නේ අට්ටික්කා. ලෝකයේ තියෙන වටිනා පළතුරු තීන් කියන පළතුරු වර්ගය අට්ටික පවුලේ. මං ගාවා ඒවත් ගස් මං විශේෂයෙන් හදලා තියෙනවා. මේක ස්වභාවිකව ලංකාවේ තියෙන අට්ටික ගහ. අට්ටික ගහ ගැන අපිට පස්සේ වැඩසටහනක් කරන්න වෙයි. මොකද අට්ටික කන්න දන්නේ නැහැ මිනිස්සු. එඳ මාතෘකාව මතුවෙච්ච වෙලාවෙම ඒක කියන්න. ඉතින් පස්සේ වෙලාවක ඒ ගැන කියනවා කියලා. මම අට්ටික ගහ ගැලුවා එතන. ගලවලා බලනකොට මෙතන වතුර. මේක තමයි අසාමාන්‍ය හැසිරීම මේ සාකේ. වතුර සුද්ධ කරලා බලනකොට පුංචි උල්පතක්. ඒ කියන්නේ සුද්ධ ජල පෝෂක ප්‍රදේශයක් උල්පතක්. එතකොට උල්පත කියන්නේ උල්ලු වතුර. ඒ කියන්නේ පොළොවේ යටින් උල් වෙලා එන වතුර. ඒක පතක් තියෙනවා. ඒ පත තිබ්බා. පස්සේ මගේ වැඩ කරන බාස්තුන් හැලට මම කිව්වා මෙතන මේක හරස් කරලා පොඩි ටැංකියක් බඳින්න කියලා. ඒගොල්ලෝ ටැංකිය බැඳලා දැන් ටැංකියෙන් වතුර එනවා. මට අදාළ තිබුණේ නැහැ වතුර. මොකද මගේ විදුලිය වැඩ කරනවා. විදුලිය වැඩ කරන ඉඳන් නල්ලින්දින් වතුර ගාලා මේ ටැංකිය ඔක්කොම පුරවනවා. කොහමද මෙතන ආපු විශාල ගම් වතුරත් එක්කලා ඒ විදුලි රැහන් කඩා වැටීම නිසා විදුලිය නැහැ. දැන් සති දෙකක විතර ඉඳලා 7ක විතර ඉඳලා විදුලිය නැහැ. ඉතින් ජල සැපම සම්පූර්ණයෙන් නැවතුණා. මිනිසුන්ටත් වතුර නැහැ. මට මතක් වුණා මේක. සම්පූර්ණයෙන් මම විදිහින් පයිප් ලයින් එකක් දැම්මා. මෙතන මේ ගල් දිගේ පයිප් ලයින් එක ලෙවල් එකට ගෙනල්ලා මේ ටැංකියට දැම්මා. දැන් මේ ටැංකියේ තියෙන්නේ මේ ටැංකියෙන් එකක් වතුර පේනවා. ඒක විනාඩි 30කින් විතර මේ ටැංකිය වතුර පේනවා. මේ තියෙන වතුර විනාඩි 30කින් විතර මේ පානීය ජලය කිසිම කිවුලක් නැති කිසිම රසායනයක් එක්කහුව වෙන්නේ නැති වතුර මේකට එකතු වෙනවා. ඊට පස්සේ මට දුකයි මේක වතුර ඉවරලා යනවා. ඒකට කියන්නේ අපි ඉතිරලා යනවා කියලා. පිරි ඉතිරලා යන වචනේ තේරෙන භාෂාවකට ඕෆ්ලෝ වෙනවා. ඒත් ඒක අපතේ යනවා කියලා. අපත කියන්නේ පත්‍යයන් නොවන ප්‍රයෝජන නොගෙන යනවා. අපත්‍ය යන එක ප්‍රයෝජනට ගන්න ඕනවට මම බැරල් එකක් තියලා ඒ බැරල් එකට පිරෙන්න ඇරියා. වතුර. දැන් කොහොමද මම මේක අරින්න නැතුව වතුර ගන්නෙ? මේක අපිට සිදු කරනවා මම කැමති නැහැ. ඊට පස්සේ මම අඩියෙන් බටේ ගෙනල්ලා වැල් දෙකක් හයි කරලා මේ උසට ගත්තා. මෙන්න මේ උසට. ඕනම එකකට පානීය ජලය මේ ප්‍රමාණයෙන් ගත්තයි. අනිත් එක එහෙම ඉතුරු වෙනවා. එතකොට මේ වැල් එක හරපුවාම අපි හොඳට පේනවා. මම අట్లా පේනන්න. ඉතින් ඒක ඊට පස්සේ මේක. හරි. ඉතින් මෙච්චර හොඳ පානීය ජලයක් මම හිතන්නේ අපිට ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ ළඟපාතේ ඉන්න අසල්වැසියෝ ඇවිල්ලා වතුර අරන් යනවා. මම සන්තෝෂයෙන් බලා ඉන්නවා. මොකද හේතුව වතුර ගැන මම දන්නවා. අපි කතාවක් කියනවා ඒක උතුරලා යන හොදන්න අපිරිසිදු වෙන එකම දෙයයි තියෙන්නේ. ඒක දන්නවද කියලා අහනවා පරියාගෙන්. දන්නේ නැහැ කියන අපි කියන වතුර. වතුර මොනවාරි හොදන්න වතුර අපිරිසිදු වෙනවා. ඒ ස්වභාවිකව ඒක සාමාන්‍ය දෙයක්. මේ අපිරිසිදු වෙන වතුර ජලාශ ගංගා දිගේ ගලාගෙන යනකොට ගංගා දෙපැත්තේ තියෙන කෙටල වලට කොහිල වලට පුළුවන් මේ වතුර වල තියෙන විස උරා ගන්න. ඒකම ගල් වල වැඩි යනකොට වතුර කැඩි පිරිසිදු වෙනවා. ඒක තමයි සාමාන්‍ය විද්‍යාව. ඉතින් පල්ලෙහා මිනිස්සුන්ට බොන්න පුළුවන්. නමුත් බොර වතුරක් තියෙන වෙලාවක අපිට ඒක කරන්න බෑ. ඒකෝට මම මේකේ එහෙම වස එකතු වෙන්නේ නැහැ. වස එකතු වෙන්නේ නැත්නම් මේක උඩ තියෙන්නේ සීහල ගමේ ආරණ්‍ය සේනාසනය. ස්වාමින් වහන්සේ කෙනෙක් නිරන්තරයෙන් වැඩ ඉන්නේ නැති. නමුත් යම්කිසි ප්‍රශ්නයක් හින්දා අර බුදුහාමුදුරුවන්ටත් පාර්ලිය එක වනයේට වැඩම කරන්න සිද්ධ වුණා. ඒ සංඝ සමාජය ඇති අරගලයක් හින්දා මේ සමාජ අරගල වලට යමුණු දුන්නා උන්වහන්සේ. උන්වහන්සේට චෝදනා කළා ස්ත්‍රී දූෂණ ගැන බොහෝ දේවල් ගැන. එතකොට ඒවා උපේක්ෂාවෙන් බලා හිටියා. නමුත් සංඝ සමාජය තුල
වතුරට සංඝ සමාජයේ ભેද කිරීම සඳහා මොකද අපේ වැසිකිළියක නැද්ද කැසිකිළියක හෝ වැසිකිළියක මට මතක නැහැ වතුර ටිකක් ඉතුරු කරලා ගිහින් තිබුණා ඒක මාතෘකා කරගෙන අර දෙකට වේදන් හැදුවා ඒ අරගලේ බේරන්න හැදුවා බැරි තැන උන්වහන්සේ පරිලේක වරේට වැඩම කළා ඒ වාගේ ආරණ්‍ය සේනාසනයකට එන්න සුදුසුකම් තියෙන ඒ වාගේ ප්‍රශ්නයක් හින්දා එනවා මේකේ තියෙනවා හදනවා ගල් කුටි දැන්ට ටිකක් හදලා තියෙන්නේ චෛත්‍යයක් තියෙනවා සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරපු බෝධියක් තියෙනවා නෑකමක් තියෙනවා අනුරාධපුරේ ශ්‍රී මහ බෝධියට මේකේ ඒකම තියෙනවා බුද්ධ මන්දිරය මේ පරිපල යන්නේ ඒකට ඒ මහා වනාන්තරයේ උඩ වනාන්තරයක් තියෙන උඩ මේක අයිති තියෙන්නේ වැදගත් කණ්ඩායමකට ඒ කියන්නේ භාවනා කරන්න යොමු වෙච්ච කණ්ඩායමක් හිටියා ඒගොල්ලන්ට තමයි කන්ද උඩ දුන්නේ කෙනෙක් මගේ පාසල් මිතුරාගේ පුතා පාසල් මිතුරාගේ මාත් එක්ක දිගටම උසස් පෙළ හදාරන වලත් හිටිය මිතුරාගේ පුතා එයාට තමයි උඩ මේක තියෙන්නේ ඊට පස්සේ ඔහුගේ මිත්‍රයා ඊට පල්ලෙන් තියෙන්නේ එතනින් පල්ලෙහා ටික තියෙන්නේ මේ බෑව මේ කාටවත් අයිති නැහැ ආරණ්‍ය සේනාසනයට එක ගහක් කැපෙන්නේ නැහැ එක වස කලඳක් ඕක එකතු වෙන්නේ නැහැ මම වගකීමෙන් කියනවා එතන අනිත් එක එක්කෙනා මම එතන ඉන්න. මට පුළුවන් මේ නායකත්වය දීලා වස එකතු වෙන එක නවත්තන්න සහ ගස් කපන එක නවත්තන්න. අයියේ මේ කන්ද උඩ ගස් තමයි වතුර ටික රඳවන්නේ. හැම වෙලාවෙම මීදුන් ටික අල්ලන්නේ තොතන. හවසට මීදුන් හැදිලා ඒ වලාකුලේ තියෙන වතුර මීදුන් හැටියට පොළවේ තියෙන අර කොළවලට උරාගත්තාම ඒ කොළ පොළවට දෙනවා. පොළවේ වතුර යටට ගිහිල්ලා මේ උල්පත හරහා එනවා. මේක දැන හිටපු අධිරාජ්‍යවාදීන් අපි නරකයි කියන අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ තේ වතුර උඩ තෙප්පු කුලමක් කියලා හැදුවා. තෙප්පු කුලම කියලා දෙමළ වචනෙන් කියන්නේ එකතු කරන වතුර එකතු කරන වැවක්. ඒ වතුර කරන ජලපෝෂක ප්‍රදේශයේ හැටියට වනාන්තරයක් කව කළා. ඒගොල්ලන්ගේ නම් වලින් නම් තියෙනවා වින්ටර් ෆොරස්ට්, තංග ෆොරස්ට්, ඌව ෆොරස්ට් ඒ වගේ ඒ වතුර නම් අදේවා. ඒ ෆොරස්ට් එකෙන් එන වතුර කුලම් එකතු කරලා පල්ලෙහා මිනිසුන්ගේ ජල ප්‍රශ්න විසඳගත්තා විතරක් නෙමෙයි අතිරික්තය ටර්බයින් එකක් වැඩ කරලා ෆැක්ටරි වලට වතුර ගත්තා. පරිසරයට හානියක් කළේ නැහැ. ඔවුන් ඒ ජල විදුලිය ලබා ගන්න. එතකොට ඒ ආදර්ශය තියෙන මමත් වැවිලිකරුවෙක් මමත් කන්ද උඩ තියෙන වනාන්තරයට ආදරේ. මොකද පල්ලෙහා ජල පෝෂක ප්‍රදේශයක් එතන තමයි ජල පෝෂක ප්‍රදේශය. මේක තේරුම් ගත්තට පස්සේ මම නුවරඑළියේ ඒක රාජ්‍ය නොවන ආයතනයකින් තමයි ඒක කළේ. ඒ පෝර් දැන්වීම් ගැහුවා දිගටම දිය උල්පත් වල දිය කඳුලක් වෙනුවෙන් දිය කඳුරක් සොරකමු පරිසර වේදිතලක් කන්දේ මම එහෙම කළේ කවදාද දවසක මිනිසුන්ට අඬන්න වෙනවා අඬන්න වෙන්නේ වතුර නැතුව ඇයි ඔවුන්ට වතුර නැති වෙනවා එක්කෝ මේක විස කරනවා විස කරලා මේක බොන්න බැරි වෙනවා මේ කඳුරංචි මුරුත වෙනවා යක්ෂ භාෂාවෙන් කිව්වොත් උන්ගේ තියෙනවා යක්ෂ භාෂාවෙන් උන් කියලා අනාවැක 21ක් එකක් කඳුරංචි මුරුත වෙනවා මේ රටේ ඒ කියන්නේ ජලය ගිලා බහිනවා ඒ විතරක් නෙමෙයි ජලය විස වෙනවා උන් එක කොහොම පැහැදිලිව කියනවා අන්ගේ කඳුරංචි මුරුත වෙච්ච වෙලාවක ජලය ගිලා බැපිලා ජලය වෙනුවෙන් අඬන්න වෙනවා වෙනසෙන්ද කඳුළු වැක්කේනවා ඒ කඳුල වෙනුවෙන් දිය කඳුර සුරකින්න ඕනේ. දිය කඳුර කියන්නේ සුද්ධ ජල පෝෂක ප්‍රදේශය. එතකොට මේ සුද්ධ ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කරමින් මට දෙන දායාදය මේ රටට දෙන දායාදය මිනිස්සුන්ට පාඩමක් කියලා දෙන්න මට ඉතුරු කරපු තැන මම ඒ පාඩම කියලා දෙන්න උත්සාහ ගන්නවා. අද මේ මොහොතේ වතුර නැති මිනිස්සු ඇවිල්ලා මේකෙන් වතුර අරයි යනවා. මේ අතිරික්ත යන ජලය පාවිච්චි කරන්නේ මම නාන්න වගේ දේවල් වලට. නමුත් ඒගොල්ලන්ට පානීය ජලයට මම වෙනම හදලා තියෙනවා බස්සක් මොකක් කිසි කෙනෙකුට එකතු කරන්න බැරි එකතු වෙන්නේ නැති තැනක්. ඒ ඉන්න තව දැන් මම මේ උඩ ඉන්න ඉඩම ඉන්න දෙන්න. ඒ කියන්නේ මගේ මිත්‍රයෝ එක්කෙනෙක් නානායක්කාර එක්කෙනෙක් අසංග. ඔවුන් දෙන්න තරගාගෙන පුළුවන් තරම් ගස් හදනවා. කොයි ගස්ද හදන්නේ? අඹ ගස්, බෙලි ගස්. ඒ කියන්නේ ගෙඩි ප්‍රයෝජනට ගන්න පුළුවන් වඳුරන්ට මිනිසුන්ට රිලවුන්ට කන්න පුළුවන් ගස් හදලා ඒ ප්‍රදේශෙම වහලා දානවා. සන්තෝෂයෙන් මං ඉන්නවා.